මන්ට හිතන හැටියට අපේ දේශපාලන ලෝකය හැමතිස්සෙම ඒකේ අත්තිවාරම කරගෙන තියෙන්නේ පලියට පලිය ගැනීම, විනාශය, ද්වේෂය, ක්‍රෝධය සහ ඝාතනය. නවසය 90 දශකයේ නව සිනමා රීතියක් පිළිබඳව පරීක්ෂණයේ නියැලි නූතනවාදී සිනමාකරුවෙකු වන්නේ ධර්මසිරි බණ්ඩාරනායකයි. කුණු වෙන මම කරලා නෑ. තමන්ගේ දරුවා බලන්න ගිය කුණු වෙනක්ද? දරුවා බලලා ඉවරලා පරණ මිනිහව ආයිම බදාගත්ත එක හරි වැඩක්ද? හංසවිලක්, තුන්වෙනි යාමය, සුද්ධිලාගේ කතාව, බවදුක, බවකර්ම වැනි චිත්‍රපට ඉදිරිපත් කිරීමේ විලාශය මෙන්ම අන්තර්ගතය අතින්ද පොහොසත් එකිනෙකට වෙනස් සිනමා රූපේ නිර්මාණ විය. මං සමන්තිගේ අයියා ජයනන්ද මට අමතක නෑ. මං හිතුවා මතක නැතුව ඇති කියලා. මා චිත්‍රපට මාධ්‍ය තෝරාගන්නේ වඩා තීව්‍ර පර්යේෂණයන්ට එය පිටිවහලක් වන නිසාත් මිනිස් මනසේ ගැඹුරු පාතාල ලෝකයට පිවිසීමට මං සලසන නිසාත්ය. ඉතින් මට හිතෙන හැටියට ඒ ගොඩනැගීම තමයි සිනමාවේ අලුත් ප්‍රභේද ඇතිවෙන්නට ප්‍රධාන හේතුව. ඒක නාට්‍ය කලාවෙත් වුණා, සිනමා කලාවෙත් වුණා. එතකොට ඒ ඇතිවීම තමයි ලොකු තර්ජනයක් විදිහට සැලකුවේ. ඒක තර්ජනයක් නෙවෙයි ඇත්ත වශයෙන්ම. අලුත් වස්තු විෂයන් සොයා යාමේ ප්‍රතිඵලය තමයි එතෙන්දී අපිට දකින්න ලැබුණේ. මමත් ඒ දැක්ම ඒ විදිහටමයි බැලුවේ මගේ චිත්‍රපටය ඇතුලේ. බුදුබව ලබන්න පාරමිතා පුරන්න ඕන වගේම මිනිමරුවෙක් වෙන්නත් පාරමිතා පුරන්න ඕන ඇති. මං හිතන්නේ මිරණ්ඩා මම මේ පුරන්නෙත් එහෙම පාරමිතාවක් වෙන්න ඇති. හංසවිලක් සිනමා නිර්මාණය තුළින් මධ්‍යම පාන්තිකයන්ගේ විවාහ ජීවිතයේ සැබෑව අවලෝකනය කරමින් ලිංගික ආශාව විසින් පොළඹවනු ලබන මිනිසා නික්බිතිව බොහුණ දෙන ව්‍යසනයක් තමන්ගේ රූපසරණිය මගින් සංකතනය කරන්නට ධර්මසිරි අපූර්වතම උත්සාහයක් දරනවා. සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලාවිත් සිතුම් හොඳ සිනමාවක් ගොඩනැගීම සඳහා දායක වෙච්ච පරම්පරාවක් ඇතුලේ තමයි මමත් කොහෙන් හරි ඒ කටයුතු වල යෙදුනේ. ඒ නිසා අපි චිත්‍රපට නිර්මාණය කරන්නට දරපු ඒ උත්සාහයට කිසි කෙනෙකුට අවනත වුණේ නැහැ. සම්මතයෙන් වැසී ඇති මිත්‍යාවන් බොහොමයක කඩතුරාව ඉරාදමා ඒවා ඒ යථාව අනාවරණය කරන්නට ධර්මසිරි දරන උත්සාහය ප්‍රශංසනීයයි. කාම දර්ශාශ්වාදයේ හෙවත් වොයරිසම් නම් වූ මනෝව්‍යාධියෙන් පෙළෙන මිනිසෙකු වටා ගෙතී ඇති තුන්වෙනි යාමය කායික හා මානසික තෘප්තිය පිළිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක්ද වෙයි. ස්තර කිහිපයකින් ගොතන රූපාවලියත් ශබ්ද පටයක් ඇසුරින් තෙවන මානයත් තම ප්‍රබන්ධය තුළ මතු කරන්නට ඔහු දරන ප්‍රයත්නය එවකට ශ්‍රී ලාංකීය සිනමාව තුළ වූ විචාර සම්ප්‍රදාය පවා උඩු යටිකුරු කරනවා. තුන්වෙනි යාමේ වැනි චිත්‍රපටයක් නිර්මාණය කරන්නට මට ඒ කලලය පිහිටියේ චිත්‍රපටි නැරඹීමෙන්. ඒ චිත්‍රපටිය නැරඹීමෙන් මට ඇති වුණා මේ වගේ චිත්‍රපටියක් කරන්න ඕන කියලා. එතකොට මට ඒ ආපු හැඟීම තමයි මම පරාරෝපණය කරලා චිත්‍රපටිය මේ විදියට හදනවා කියන හැඟීම ඇතුව ශාලාවෙන් දොට්ට බැස්සා. බත් හොඳට හපලා ටික ටික කාපන්. වතුර වැඩිපුර බීපන්. තමන්ට හුරුපුරුදු අයුරින් මිනිස් චිත්ත සංතානය කපා කොටා විශ්ලේෂණය කිරීමට ගත් උත්සාහය සුද්ධිලාගේ කතාව ඔස්සේ දකින්නට පිළිවන්. ඒවා ගෑනුන්ට ඕනි නෑ බොල. වීකුරක්කම් ටිකක් අරන් පළ.
තව ඕන නම් වෙන වෙලාවක ඇදින් ඕනි දෙයක් ඉල්ලම් පළ. හොඳමයි හාමුදුරනේ. පන්දුල ගුණවර්ධන මහත්මයා පන්ති පවත්වන යුගයේ එතුමාට ඕනකම තිබුණා චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඉතින් ඒ ආයෝජන ශක්තිය ගැන කල්පනා කරාම මට හිතුණා එතුමා එක්ක සම්බන්ධ වෙලා සිනමා කෘතියක් නිර්මාණය කළ යුතුයි කියලා. ඒ කැමැත්ත මත තමයි සුද්දිලාගේ කතාව චිත්‍රපටය නිර්මාණය කරන්නට මට හැකියාවක් ලැබුණේ. කොහෙද උඹලා යන්නේ? ආනමඩ යනවා අපේ මුදලාලි. සුද්දිලාගේ කතාවේ ධර්මසිරි තමන්ගේ මුල් සිනමා රීතියෙන් මිදී වෙනස් මානයකින් තම රූපඥානය මෙහෙවනවා. ඒ දේශපාලන සවිඥානික බවකින් යුක්ත වූ සමාජ පෙරළියක එක් පැතිකඩක් විෂද කිරීමට උත්සාහ කරමින්. දැන් ඌ මගේ කුඹුරවල වැඩ කරන බැල්ලිගේ පුතල්ලට උගන්නලා ඒවා අයිති කරගන්න හැටි. වයස්සක නැතුව වලව්වට ඇවිදලා මට කෙලින්ද? බවදුකට එරෙහි වූ බවකර්ම. පවුල් ගැටුම හරහා සමාජීය ගැටුමකට පිවිසෙන සිනමාකරුවා එකී ගැටුම විමසුමෙහිලා සාම්ප්‍රදායික චින්තනය හා ආගම විසින් හික්මවනු ලැබූ ජනවිඥානය ප්‍රශ්න කරයි. වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටි හදනවායි කියලා මට එහෙම වැඩිහිටි කතාවක් ආවේ නැහැ. මට හිතුනේ චිත්‍රපටයක් නිර්මාණය කරද්දී අධ්‍යක්ෂකවරයා වශයෙන් ඒ කතා විෂය වස්තු විෂය අපේ සමාජගත කරන්නට මං සෑහෙන වෙරදැරුවා. ඒ වෙරදැරීම මත මට එහෙම චිත්‍රපට කතන්දර ගණනාවක් ලියන්නට පුළුවන් වුණා. මේ ගම්මැද්දේ ඉන්නේ වෝ හරිම මැරයෝ. සෝමාරියෝ තාක්කඩි. අපුරු සෑත්තරයන් නොදන්න කාලකන්නිනෝ ඈ. ඔහුගේ දෘෂ්ටියෙත් සිනමා භාෂාවෙත් විශිෂ්ටතා මෙන්ම ප්‍රතිවිරෝධයන්ද මේ සිනමා කෘති තුළින් ප්‍රකට කෙරුණා. ඒ කාටවත් ඕන විදිහට නෙවෙයි මම ඒ චිත්‍රපටය හැදුවේ. එතකොට මට පුළුවන් විදිහට තමයි ඒ චිත්‍රපටිකරණය කරගෙන ගියේ. ඉතින් අධ්‍යක්ෂකවරයා වශයෙන් මම ඒ කතන්දර සිනමානුරූපීව ගොඩනගන්නට මහන්සි වුණා. ඒකයි උනේ. එතකොට මේ ආකෘතිවාදී ප්‍රශ්නය අරවා මේවා ගැන හිතලා එහෙම මොකක්වත් තිබුණේ නැහැ. මේවා මේ විචාරකයෝ විසින් ඒගොල්ලෝ මවාගත්ත මනස්ගාත. මම හිතන්නේ දෘෂ්ටි ඌනතාවය තමයි බරපතලම ප්‍රශ්නය. ඒ කියන්නේ එක විෂයක් පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් කරලා ඒ ඌනතාවය හඳුනා ගන්නට උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවෙන් පෙනී සිටින අය කල්ලි කණ්ඩායම් කරගත්තා. ඒක සම්පූර්ණ අසාර්ථක ප්‍රයත්නයක්. ඉතින් ඒ කල්ලි කණ්ඩායම කල්පනා කරනවා හැමතිස්සෙම ඒකෙන් ඉවත් වෙන්න. ඉතින් ඇත්ත වශයෙන්ම අපි කල්ලි කණ්ඩායම් වලට අයිතිව නෙවෙයි අපි මේ වැඩ කටයුතු කළේ. ගිනිගෙන දැවි දැවි හරවන මගේ සුන්දර මව්බිම ගැන. ධර්මසිරි බණ්ඩාරනායක යනු හුදෙක් සිනමාකරුවෙකු පමණක්ම නොවේ. ඔහු ප්‍රතිභාන්විත නාට්‍යකරුවෙකු හා රංගදරයෙකුද වෙනවා. ධර්මසිරි රංගනයෙන් දායක වූ චිත්‍රපට 14 අතර ඔහුටම ආවේනික රංග වින්‍යාසයක් ගොඩනගාගත් නළුවෙක්. මොනවද කල්පනා කරන්නේ? කල්පනා කර ඉතියේ කලද්දරෝ පුංචි සලා ගන්න කොහොමද? ඔය චුට්ටි කුඹුරු කෑල්ල ගන්න කොහොමද? මං ඔයාලට කලිනුත් කිව්වනේ මේනකා. අපි එක පවුලේ සහෝදර සහෝදරියෝ. මම බය වුණා. ඔය මාව දැරලා කියන්නේ. මමට නොසෑහෙන්න බෑ. ඇත්ත වශයෙන්ම චිත්‍රපටයක් කරන්නට උත්සාහ දරන බොහෝ අය අදත් අපිට මගතොටේදී දකින්න ලැබෙනවා. මට කියන්න තියෙන්නේ සිනමාකරුවෙක් වෙන්නට උත්සාහ දරන දරුවන්ට උදව් කරන්න. මං වැනි අසරණ දරුවන් චිත්‍රපටි කර්මාන්තයට එන්නට සෑහෙන වෙහෙස දරනවා. ඒ අයට අත දෙන්න කවුරුත් නැහැ කියලා ඒ අය කියනවා. ඒ පාර මගතොට අපි යනකොට බලාගෙන ඉන්නවා. ඉතින් හොඳම දේ ඒ අයව හඳුනාගෙන ඒ අයට උදව් කරන්න. ඒ අයගේ සිහින ලෝකයේ ඇතුලේ හොඳ චිත්‍රපටයක් නිර්මාණය වෙනවා ඇති. ඒ අයව ඔසවල තබලා හොඳ චිත්‍රපටයක් කරන්නට අවසර දෙන්න.
ධර්මසිරි බණ්ඩාරනායක දශක 4කට වැඩි කාලයක් ශ්‍රී ලාංකේය සිනමා රසිකයන්ගේ නැනපහන් දැල්වූ සිනමාකරුවෙක්. ඔහුගේ සිනමාව අතීත වර්තමාන අනාගත කාලත්‍රයේම සිනමාරූපී ආප්තෝපදේශයන් වන්නේය. දැන් හිතෙන්න නම් මගෙන් කවුරු හරි ඇහුවොත් චිත්‍රපටයක් කරන්න ලෑස්තිද කියලා මං කියන්නේ මට දැන් තියෙන්නේ එකම දේ තමයි මරණය. ඒ නිසා මරුණට පස්සේ චිත්‍රපටි හදලා වැඩක් නැහැ. නමුත් කොහොම හරි මැරෙන්න කලින් මොකක් හරි එකක් කරන්න පුළුවන් නම් ඒත් මං කරන්න ලෑස්තියි.